Good evening everyone. ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ දවසේ වටිනාම මොහොතත් එක්ක අද අපේ M7 Voice Club එකේ හරිම විශේෂ දවසක්. It's a double celebration today. අපේ Voice Club එකේ ඉන්න ආදරණීය සොයුරියන් දෙන්නෙක් වෙන ආශි සහ ෂනයාගේ උපන්දිනය අද. Guys, the Holding 7 family is right here for you. ඔයාලා දෙන්න මේ ක්‍රැක් එකටගෙන ලස්සන voice එකට එගැම්මට අපි හැමෝම ගොඩක් ආදරේ. So on behalf of all your friends at M7 මෙන්න ඔයාලා දෙන්නා වෙනුවෙන්ම වෙන්නුණු විශේෂ තෑග්ගක් ආශි ශේෂනාය. This one's for you. Let's drop the සාජන් beat. නීලවර්ධන පොඩ්ඩක් ගිහින් බලනවා අර හදිසි ඇමතුම් අංකයට ඇවිත් තියෙන පණිවිඩ කොට මොනවද කියලා. එහෙමයි සර්. මම දැන් බලන්න. A few moments later. ඔයිසි මහත්තයා මාර වැඩේනේ. එයි මොකද අයිසේ? සර් කෙල්ල කොල්ල ටිකක් උපන් දිනයකට සුබ පතන්න කියලා නෙවල තියෙන්නේ. මොකක්? හරි දානවක බලන්න එහෙන් අහන්න. Happy birthday Ashi. පැතුම් විට වෙන නිදුක් නිරෝගී සුබම සුබ උපන්දිනයක් වාට ප්‍රාර්ථනා කරනවා. සතුටින් hina වෙලා අපි එක්ක ඉන්න ඒ වගේම අපේ ටීම් එකේ අය එක්ක යාළුවෝ එක්ක යෙහිලියෝ එක්ක වාගේ එකමුතු වෙන ආදරෙන් ඉන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. හැමදාම අපි එක්ක සතුටින් hina වෙලා උන්නා වගේම ඉන්න. මම ඔයා එක්ක හරි සතුටින් ඉන්නේ. ඉතින් ඉස්සරහටත් මේ වගේම අපි දෙන්න ඉස්සරහට යමු. හැම බලාපොරොත්තුවක්ම ඔයාගේ ඉස්සරහට ඉෂ්ට වෙලා ලස්සනට ජීවත් වෙන්න ප්‍රාර්ථනා කරනවා. මම ඔයාට හරි ආදරේ. I love you Ashi. ෂනායා මගේ ටීම් එකේ ඉන්නේ කෙල්ල 3 දෙනෙක් ගැන එක කෙල්ලෙක්. ඒක නිසා ඔයාටත් මම හරි ආදරේ. Happy birthday ෂනායා. Happy birthday. සතුටින් hina වෙලා ඉන්න හැම බලාපොරොත්තුවක්ම ඔයාගේ ඉෂ්ට වෙලා ලස්සනට ජීවත් වෙන්න ප්‍රාර්ථනා කරනවා. හැමදාම අපි එක්ක මේ වුණා වගේ ආදරෙන් එකමුතුවෙන් ඉන්න. එහෙනම් දෙන්නටම ජෙසිපීටයි. Wish you a happy birthday ආශි. ඉතින් මම ඔයාලට ප්‍රාර්ථනා කරනවා හැමදාම hina වෙලා සතුටින් ඉන්න ලැබෙන්න කියලා. මේ අවුරුද්දේ ඔයාගේ සියලුම වැඩ කටයුතු හොඳ ආකාරව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. හැමදාම සතුටින් ඉන්න hina වෙලා ඒ වගේම ඔයාගේ වැඩ කටයුතු ලස්සනට කරගන්න. ඉතින් ආදරේ ආසි. හැමදාම හම්බෙන්නේ නැති වුණාට ඉඳලා හිටලා හම්බුණත් ඔයා හොඳ කෙනෙක්. ඉතින් ආදරේ ආසි. Happy birthday to you. Wish you a happy birthday සනායා. මගේ සුදුමැණිකේ ඔයාට මේ ලැබුවා වූ සුබ උපන්දිනය වාසනාවන්ත නිදුක් නිරෝගී ලස්සන උපන්දිනයක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔයාගේ හැම සියලුම ප්‍රාර්ථනාවල් හොඳ දේවල් විතරක් ඉෂ්ට වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔයා ගාව තියෙන නරක දේවලුත් ඔයාගෙන් ඈත් වෙලා යන්න ඕනේ. ඒ වගේම ඔයාගේ ජීවිතේ ලස්සන වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. මේ අවුරුද්දේ අපි මේ හිටියා වගේ හැමදාම අපිට පුළුවන් විදියට හොඳින් ඉමු. එච්චරයි මට ඉතින් කියන්න තියෙන්නේ. හැමදාම ඉතින් ආදරෙයි. ඔයා මට හොඳ යාළුවෙක්, හොඳ සහෝදරියක්. හරි ආදරෙයි. Happy birthday සනායා. ආශි ෂනායා ඔයනට සුබම සුබ උපන්දිනයක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඔය දෙන්න සිතන පතන සෑම දෙයක්ම සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම හැමදාම සතුටින් ඉන්න. අන්තිමට ඉතින් ඔය දෙන්නගේ මේ පටන් ගන්න අවුරුදු ලිංගික ජීවිතේ සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අශියක්ක ෂනායක්ක දෙන්නටම happy birthday to you. හැමදාම සතුටින් ඉන්න ආදරෙයි. M7 සමූහයේ ඕනර්තුමා වන දිලා සහෝදරයාගේ පෙම්වතිය වන ආසිස් සහෝදරිය සහ එච්.එල් සමූහයේ කවි සහෝදරයාගේ පෙම්වතිය වන සනායා සහෝදරියගේ ජන්මදිනය අද දිනට යෙදී තිබෙන හේයින් ඇත්තටම මම ඔබ දෙපළට සුබම සුබ උපන්දිනයක් කියලා ප්‍රාර්ථනා කරනවා.
ඔයාලා කරන කියන රැක්ෂා සහ ඔයාලගේ සියලුම බලාපොරොත්තු දිනින් දින දියුණු වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. wish you happy birthday Sanaya and Ashi. Asyik ඔයාලා සුබ පන්දිනයක් වේවා. හැමදාම දිනාගා සතුටින් පරිස්සමෙන් ඉන්න ඕන හරියද? හැමදාමත් අපේ කට්ටියත් එක්ක ඉස්සර හිටියා වගේ හෙටටත් ඉදිරියටත් හැමදාමත් ආදරෙන් ඉන්න ඕන අයද ආදරේ මම ප්‍රභා උස්සන්නයි. ආශියන්ගේ ඔයාට විශ්ව හැපි බර්ත්ඩේ කියන ගම දිලත් එක්ක හැමදාම සතුටින් ඔයාගේ සන්තෝෂයෙන් ඉන්න කියලා ප්‍රාර්ථනා කරනවා. M7 අපිත් එක්ක හැමදාම මෙහෙද රැඳී සිටින්න කියන ගමන් ඇත්තටම ඔය කට්ටියට ගොඩක් ආදරේ පරිස්සමෙන් ඉන්න. සනාය විශ්ව හැපි බර්ත්ඩේ හැමදාම කවිත් එක්ක සතුටින් ඉන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපිත් එක්කත් මේ හිටපු විදියට සතුටින් හැමදාම ඉන්න කියලා ප්‍රාර්ථනා කරනවා. කරන කියන හැමදේම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඔය කට්ටියට ආදරේ. සුබම සුබ උපන්දිනයක් වේවා ආශි. හැමදාම පරිස්සමින් සතුටින් ඉන්න ආදරේ මයි සංකොටේ ජේසිපිටයි. සුබම සුබ උපන්දිනයක් වේවා ශනාය. හැමදාම පරිස්සමින් සතුටින් ඉන්න ආදරේ ගොඩක් ආදරේ ජේසිපිටයි තිමාට. අශියක්කේ ශනායක්කේ ඔයාලා දෙන්නට ඉතින් සුබ උපන්දිනයක් වේවා. හැමදාම සතුටින් ඉන්න ඕන. කරන කියන වැඩ කටයුතු සාර්ථක වෙන්න ඕන. ඉතින් ඔයාලා දෙන්න හොඳ යාළුවෝ දෙන්නේ. සුබ උපන්දිනයක් වේවා. හැමදාම අපිත් එක්ක සතුටින් ඉන්න ලැබෙන්න ඕන. wish you happy birthday මගේ ශනායා and මගේ බෝක්ක අශි ඔය දෙන්නට ඉතින් wish you happy birthday. හැමදාම ඔය දෙන්න හිතන පතන හැමදේම ඒ විදියට සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් ශනායා සුදුවත් හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ආශි මගේ බෝක්ක ඉතින් හැමදේම ඉන්න එක කොයි හොය නැති වුණත් කවිවා ඇයි නැත්තේ කියලා අහන එකම බොක්ක මගේ ඉතින් ආදරේ. ඉතින් ඔයාලත් හැමදාම සතුටින් ඉන්න. අපේ ඩිලායක ජිගිරි පරස්සයක් දාන ආදරෙන් සතුටින් ඉන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. සුදු අනායාත් හැමදාම සතුටින් ඉන්න. ඔයාලත් ගොඩක් ආදරේ පරිස්සමින් ලස්සනට වැඩ ඉස්සරහට තියෙන වැඩ ටික කරගෙන ලස්සනට ඉන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. wish you happy birthday අශියක්කේ. පරිස්සමින් සතුටින් ඉන්න ඕනේ ආදරේ උම්මා. wish you happy birthday ශනායක්කී. සතුටින් පරිස්සමින් ඉන්න ඕනේ ආදරේ ගොඩාරියක්. happy birthday ශනායා and Ashi. හැමදාම සතුටින් ඉන්න ආදරේ මම පොඩි දිලා. ආශී ශනායා දෙන්නටම සුබ උපන්දිනයක්. ඉතින් ඔය දෙන්න හිතන පතන හැමදේම සාර්ථක වෙන්න කියලා. ඉතින් මම සුබ පතනවා දෙන්නටම හැපි බර්ත්ඩේ. ශනායක්කේ ආරත් සුබම සුබ උපන්දිනයක් වේවා. ආශියක්කේ ආරත් සුබම සුබ උපන්දිනයක් වේවා. කරන වැඩ ටික කටයුතු ටික පරිස්සමෙන් කරන හොඳින් හිනාලා එන මොන ප්‍රශ්නයක්වත් happy birthday අනේ. Happy birthday Shana and Ashi. Hope you guys have a great day. Wishing you the best of luck in everything you guys do. ආශි ශනායා ඔය දෙන්නට සුබම සුබ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැමදාම සතුටින් ඉන්න. ශනායා ආශි සුබ උපන්දිනයක් වේවා. සතුටින් හැමදාම මොන ප්‍රශ්නාවක් සතුටින් ඉන්න. උසන්න දීපිට happy birthday ශනායා පැටියෝ. ඉතින් පැටියෝ ඔයා හිතන පතන හැමදේම හැබැයි ලස්සන අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම
මාත් එක්ක මෙච්චර දාලයක් රණ්ඩු වෙවි හිටියා වගේම ඉස්සරහටත් රණ්ඩු වෙවි මට බැන බැන ඉන්න කියලාත් ඉල්ලනවා. ඉතින් පැටියෝ එයාට මං ගොඩාක් ආදරෙයි. උම්මා ආශි පැටියෝ ඔයත් මට හම්බුන හොඳ යාළුවෙක්. ඉතින් ඔයාගේ අනාගතේ ඔයා ප්ලෑන් කරගෙන ඉන්න හැමදේම ඉෂ්ට වෙන්න කියලා මං විශ් කරනවා. ඉතින් පැටියෝ මේ හිටියා වගේම ඉස්සරහටත් ඔයාගේ දුක කිය මං ඔයාගේ දුක අහගෙන ඉන්නම්. ඉතින් පැටියෝ ඔයාට හැපි බර්ත්ඩේ. උම්මා ආදරෙයි. මම ඔයාලගේ නපුරු නිතු. ශනායා ඔයාට සුබම උපන්දිනයක්. ඔයා හිතන පතන හැම බලාපොරොත්තුවක් ඉෂ්ට වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් හැමදාම සතුටින් ඉන්න අපිත් එක්ක හරි ආදරේ අපි ඔයාට ගොඩක්. ආශිමැනික හැපි බර්ත්ඩේ. සුබම සුබ උපන්දිනයක් වේවා පැටියෝ ඔයාට. ඉතින් හැමදාමත් hina වෙලා සතුටින් පරිස්සමින් ඉන්න. ඉස්සරහටත් අපිත් එක්ක hina වෙලා සතුටින් ඉන්න. ආදරේ පැටියෝ. මම ශනායා. අයිසේ නීලවර්ධන අද වගේ හොඳ දවසක් වෙනුවෙන් ඒ රෑ අල්ලගෙන ආපු සකුරයි යකුසයි රොමියෝයි කියන හරක් හොරු තුන්දෙනා ඔන්න ඔහෙ නිදහස් කළා දාන්න. එහෙමයි සර්. මම දැන් මේක කරන්න. මුල් ඒරියාව M7 පොලිසියේ අපිත් එහෙනම් ඔන්න ප්‍රාර්ථනා කරනවා ආශිත සහ ශනායට සුබ ඉපන්දිනයක් වේවා කියලා.